ඊට පස්සේ මේ ශ්‍රමණයා මගේ ඇඟටත් වැලිහෙගෙන මේ යන ගමන මම යන්න දෙන්නේ නැහැ කියලා මහමේරුව පර්වතයේ වටේ දරණ ලාගෙන මුළු දිව්‍ය ලෝකෙටම වැහෙන්න පෙනී පිබ්බුවා. ඒතර මෙහින් බුදුරජාණන් වහන්සේ වඩිනවා මේ පැත්තේ තවතිසාව ඒ අතරතුර පෙන ගොබේ තියෙනවා. පේන්නේ දැන්. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කියා හිටිනවා ස්වාමීනි වෙනද පෘථුවියෙන් මෙතරම් දුරක් අපි එනකොට අපිට තවතිසාව පේනවා. අද තවතිසාව පේන්නේ නැහැ නේ කියලා. පින්වත් මහණෙනි නන්දෝපනන්ද නාගයා කිපිලා පෙන ගොබයක් දරාගෙන අපේ මඟ අහුරනවා. ඊට පස්සේ මහරහතන් වහන්සේ රට්ටපාල මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා කියා හිටිය ස්වාමීනි අපි ওই නාගයාව দমনය කරන්න. එපා පින්වත් මහණෙනි එපා. ඔය නන්දෝපනන්දට තියෙන 이르දිය ඊටාම ශනිකව ගන්න පුළුවන් 이르දියක් තියෙන්නේ. භයානකයි ඔහු සමග යුද්ධයට යෑම. මොග්ගල්ලාන ඔබට ඒක සුදුසුයි. ඒ කියන්නේ වෙන රහතන් වහන්සේලා සමාධියට සංවර්ධිනවටත් වැඩිය වේගෙන් මේ නාගයාට පුළුවන් එක එක ඉරිදිට. ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමුකෝ ඇඟෙන් දුම පිට කරලා ඊළඟට ඇඟෙන් ගින්දර පිට කරන්න සමාධියකින් සමාධියකට යන්න ඕන. ඒතර රහතන් වහන්සේ නමක් ඇඟෙන් දුම පිට කරලා ගින්දර පිට කරන තේජෝ ධාතු සමාපත්තියට යන්න කලින් අරය අනිත් 이르දිය පානවා. ඒතර මේ රහතන් වහන්සේට කාලෙ මදි. ඒතර මේ රහතන් වහන්සේ ගොදුරු වෙන්න පුළුවන් අරයාගේ මේ හිංසාවට. හැබැයි ඒ නන්දෝපනන්ද නාගයාගේ 이르දියට වැඩි වේගෙන් වැඩ කරනවා මොගලම් මහරහතන් වහන්සේගේ 이르දිය. ඒ නිසා මොග්ගල්ලාන ඔබ යන්න කිව්වා. මොගලම් මහරහතන් වහන්සේ ඒ ශනේයෙන් මේ මොහොතෙන්ම අර පර්වතයේ දරණ ලාගෙන පෙනෙන් දිව්‍ය ලෝකේ වාගෙන හිටපු නායාගේ ඇඟට උඩින් තමනුත් නයික් විදියට වෙස්මාරු කරගෙන තමනුත් දරණ ලාගෙන අරයාගේ පෙනේ උඩින් තමන්ගේ පෙනේ තියලා මිරිකෝ හිර කරන නන්දෝපනන්ද බැලුවා මේ මොකෙද්ද මේ කියලා හිටපන් කියලා ඉක්මනට ඇඟ මාරු කරගෙන ඇඟෙන් ගින්දර දාන්න ගත්තා. ඒතර මුගලන් මහරහතන් වහන්සේත් එසැනීම මේ ඉස්සලම දුම් දාන්න පටන් ගත්තා. තමනුත් දුම දානවා. මුගලන් මහරහතන් වහන්සේගේ දුමෙන් නාගයාගේ දුම වැහුණා. නාගයා ගින්දර පිට කරන්න ගත්තා. මුගලන් මහරහතන් වහන්සේගේ ගින්දරේ නාගයාගේ ගින්දර යට වුණා. ඊට පස්සේ එසැනින් නන්දෝපනන්ද නාගයාගේ නහය ආස්සෙන් මුගලන් මහරහතන් වහන්සේ නායාගේ බඩ ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා ලොකු සිලින්ඩරයක් ආසේ සක්මන් කරනවා වගේ අරයට දැනෙන්න අඩිය තියතියා මුගලන් මහරහතන් වහන්සේ සක්මන් කරනවා. ඒතර නායාට ඇඟ බරයි. ඊට පස්සේ නායා හිතුවා හරි උඹ ඕනම සෙල්ලමක් දාලා වරෙන් එන්නේ මෙතන ඉන්නේ එනකොට මම උඹ හපනවා කියලා. බුදුරජාණන් වහන්සේ නායාගේ සිතුවිල්ල දැක්කා. දැකලා බඩ ඇතුළට ඇහෙන්න කිව්වා මොග්ගල්ලාන පරිස්සමෙන් කියලා. ඒක මේ වගේ. ඒ දණ්ඩකින් තාත්තයි පුතයි යනවා. තාත්තටත් ඒ දණ්ඩෙන් යන්න පුළුවන් පුතාටත් ඒ දණ්ඩෙන් යන්න පුළුවන්. ඒ වුණාට තාත්තගේ කටින් කියවෙනවා මොකද්ද? පරිස්සමෙන් කිය. පරිස්සමෙන් පුතා කිය. ඒ වගේ කිව්වා මොග්ගල්ලාන පරිස්සමෙන් කියලා. නාගයාගේ කුසේ ඉඳලා බුදුරජාණන් වහන්සේ ඉස්සෙනමල වැන්දා. ඒ අරයා හිතලා එයාගේ ඉරිදියට සංවදින්න කලින් එළියට ආවා. අරයයි නායා හිතනකොට එළියටත් ඇවිල්ලා ඉවරයි. ඒ සැනින් මුගලන් මහරහතන් වහන්සේ විශාල ගුරු රාජයේ වේශයක් මවා ගත්තා. ගුරුලා උකුස්සාවගේ හොට තියෙන විශාල සතෙක්. එයාව දකින්න නයි අතිශයින් බයයි. නාගයෝ අතිශයින් බයයි.
එතකොට වේගෙන් අහසේ ඉඳලා පියාසර කරගෙන දැහැ ගන්න ස්වභාවයෙන් එනකොටම ඉක්මනට නාග වේශය අත්හැරලා මානවක වේශයක් කරන් වැඳලා කිව්වා මාව බය කරන්න එපා මාව බේරන්න මං ඔබ වහන්සේ සරණ යනවා කියලා. ඊට පස්සේ කිව්වා මාව සරණ යන්න එපා බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා. ලේසියෙන් කෙනෙකුට দমনය කළ නොහැකි නන්දෝපනන්ද කියන නාගයා দমনය කළාද යම් මේ බුද්ධ ශාසනයේ භික්ෂුවා ඒ අපේ මහානුභාව සම්පන්න මුගලන් මහරහතන් වහන්සේ. එදා අපේ මුගලන් මහරහතන් වහන්සේ සක්මන් කර කර හිටියා. සක්මන් කර කර ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේගේ කුසට බරක් වගේ දැනුණා අර බඩ පුරවලා වගේ. මෑ පිරවපු මොන් ඇට පුරවපු මල්ලක් සොර සොර ගාලා හෙල වෙනවද? ඒ වගේ බඩ සොර ගාලා හෙල වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ ආසනේ අසුන්ගෙන තමන්ගේ කය ගැන හිත යොමු කළා. බලනකොට බඩාස්සට මාරයා රිංගලා. මුගලන් මහරහතන් වහන්සේ කිව්වා මාරය නුඹ මගේ කුසී රිංගලා සිටින්නේ ඇයි? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙහෙසවන්න එපා. උඹට බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස පවතිනවා. එතකොට මාරයා කල්පනා කළා මේ මොග්ගල්ලාන භික්ෂුව මගේ නම කියලා කතා කරන්නේ දැකලා නෙවෙයි අනුමාන කළා. මෙයා කොහමද මෙයාගේ ශාස්ත්‍රඥ වහන්සේටවත් මාව හොයාගන්න බෑ. ඒතර මොග්ගලන් මහරහතන් වහන්සේ වදාළා මාරය මම නුඹව දැක්කා. නුඹ හිතුවා නේද මං අනුමාන කළා යෝයි කියන්නේ උඹ දැකලා නෙවෙයි කියලා. උඹගේ සිතවිල්ලත් මං දැක්කා. ඒතර මාරයාට හිතුණා මේ භික්ෂුව නම් ඇත්තටම මාව දැනගෙනමයි කතා කරන්නේ කියලා. මුගලන් මහරහතන් වහන්සේගේ කටින් එළියට ආවා. ඇවිල්ලා දොරකඩ ළඟ හිටගත්තා. හිටගත්තේ මාව කාටවත් පේන්නේ නැහැ කියලා හිතලා. ඒතර මොගලන් මහරහතන් වහන්සේ වදාලා මාරය දොරකඩ ළඟ මෙහෙම අත තියාගෙන නුඹ හිටගෙන ඉන්නවත් මට පේනවා. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වෙහෙසවන්න එපා. නුඹ හිතන්නේ නුඹට පව් රැස් වෙන්නේ නැහැ කියලා හිතලාද? කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ දුසී කියලා මාරයෙක් කියලා මමත් ඉපදිලා හිටියා. එකල මම විදුර සංජීව කියන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ විදුර කියන රහතන් වහන්සේට හිංසා කළා මම නිරේ ඉපදුණා. අවුරුදු කෝටි ගාණක් නිරේ ඉපදිලා හිටියා. ඒ නිසා නුඹටත් කරන පාපය විපාක දෙනවා. එදා මොගලන් මහරහතන් වහන්සේ ඒ බේසකලා වනයේදී මාරයාට තර්ජනය කළා සංවේගයටපත් කළා. යම්කිසි භික්ෂුවක් මෝනේ මෝන බලාගෙන ඔහුට තර්ජනය කොට සංවේගයටපත් කළාද ඒ අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ.